ගෝලීය විද්‍යාව රේසියෙන් මතක තියාගන්න කියලා දෙන අපේ කෙටිරෝ වීඩියෝ සීරීස් එකේ අද අපි කතා කරන්න යන්නේ රුධිරයේ කෘත්‍යයන් රේසියෙන් මතක තියාගන්න කොහොමද කියන වෙනස්ම උදාහරණ කතාවකින්. එතකොට රුධිරය ගත්තාම පොඩි දෙයක් කියන ඔයගොල්ලෝ හැමෝම දැකලා තියෙනවා සංකීර්ණ පීඩුව. සංකීර්ණ පීඩුව වල අර ඇපල් කැරට් එකකුත් දාලා දියගල දුන්නාම මාර රහයි වෙනවා. ඔන්න සංකීර්ණ පීඩුව ගත්තාම ඒ සංකීර්ණ පීඩුවේ අර පාවෙන්නේ තියෙන ඇපල් කැරට් එක වගේ තමයි අපේ රුධිරයේ තියෙනවා. කෙලින්ම රුධිරය මෙහෙම අරගෙන බලුවොත් එහෙම ද්‍රාවණයක් කෙලිට අරගෙන බලුවොත් එහෙම රුධිරය අපිට බලා ගන්න පුළුවන් රුධිරයේ දේහාණු අර සංකීර්ණ පීඩුවේ තිබ්බ ඇපල් කැරට් එක වගේ පාවෙන්නේ තියෙනවා. එතකොට සංකීර්ණ පීඩුවේ තිබ්බ බීම ටික තියෙන්නේ. ඒ බීම ටික වගේ රුධිරයේ තියෙන ද්‍රාවණයක්. ඒ තමයි රුධිර ප්ලාස්මා. එතකොට මේ සංකීර්ණ පීඩුවේ තියෙන බීමක අපි දන්නවා වතුර විතරක් නෙමෙයි නේද? සීනි දිය වෙලා තියෙනවා, ලුණු දිය වෙලා තියෙනවා, දිහි දිය වෙලා තියෙනවා. එක එක දේවල් දිය වෙලා තියෙනවා. එතකොට ප්ලාස්මාවත් එහෙමයි. රුධිර ප්ලාස්මාවල එක එක දේවල් දිය වෙලා තියෙනවා. ඒ මොනවද කියලා අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු. අද අපි කතා කරන්නේ අර විදුලේ පාවෙන ඇපල් කැරට් එක වගේ අපි කියනවා රුධිරයේ තියෙනවා දේහාණු. එහෙම නැත්නම් සෛලමය කොටස් තියෙනවා. රුධිරයේ පැහැදිලිව පෙරෙන අර ද්‍රාවණයට අමතරව. ඒ ප්‍රධානම සෛලමය කොටස් එහෙම නැත්නම් දේහාණු වර්ග තුනක් තියෙනවා. මොනවද? රතුරු දිරාණු, සුදුරු දිරාණු සහ පට්ටිකා කියලා. ඔන්න රතුරු දිරාණු වලින්, සුදුරු දිරාණු වලින් සහ පට්ටිකා වලින් කෙරෙන කෘත්‍යයන් උදාහරණ කතාවකින් ලස්සන මතක තියාගන්න තමයි අද වීඩියෝ එකෙන් අපි හදන්නේ. මොකද මේවා ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න වලට රතුරු දිරාණු වල කෘත්‍ය කුමක්ද, සුදුරු දිරාණු වල කෘත්‍ය කුමක්ද, නැත්නම් රුධිරයේ කෘත්‍ය කුමක්ද කියලා අපෙන් අහන ප්‍රශ්න. එහෙම ප්‍රශ්නයක් ආවොත් ටක්කාර ඔයගොල්ලන්ට මෙන්න මේ කතාව වල තියෙනවා නම් මතක් කරගන්න පුළුවන්. පොඩි කතාවක් තියෙනවා. හිතන්න රතු පාට බස් එකක්. CTV බස් එකක් කියලා හිතන්නකො. රතු පාට බස් එකක් මොන පාරේ යන ගමන් තියෙන්නේ. රතු පාට බස් එකක් පාරේ යන ගමන් තියෙන්නේ. පාරේ යන ගමන් තියෙන බස් එක. මේ බස් එක ඉස්සරහට පයින්නවා සුදු පාට නැරෝ සෙට් එකක්. සුදු පාට ෂර්ට් ඇඳගත්ත නැරෝ සෙට් එකක් පයින්. පැනලා මොකද කරන්නේ? ඒගොල්ලෝ පාර වහනවා. රතු පාට බස් එකක් යනවා පාර දිගේ. පොඩි කතාවක්. සුදු පාට නැරෝ සෙට් එකක් පයින්නවා. සුදු පාට නැරෝ සෙට් එක මොකද කරන්නේ? පාර වහනවා. ඉතින් අර යන්න දෙන්න. ඔන්න ඔය තිබ්බ දේවල් තුනකින් අපිට පුළුවන් මෙන්න මේ රතුරු දිරාණු වල කෘත්‍ය මොකද්ද, සුදුරු දිරාණු වල කෘත්‍ය මොකද්ද, පට්ටිකා වල කෘත්‍ය මොකද්ද කියලා මතක තියාගන්න. පළවෙනි එක තමයි රතු පාට බස් එක. බස් එකේ මොකද කරන්නේ? බස් එකේ කරන්නේ මගින් එක තැනක ඉඳලා තවත් තැනකට අරගෙන යන එක. ඕකනේ සරලව කරන්නේ. අපේ රතුරු දිරාණු වලින් කරන්නේ ඔන්න ඔය වගේ. අපි මෙහෙම හුස්ම ගත්තට පස්සේ අපේ වෙනහැර වලට ඔක්සිජන් යනවා. ඒ ඔක්සිජන් අපි දන්නවා අපේ තියෙන හැම සෛලයකටම යනවා. උදාහරණයක් විදිහට මගේ මේ ඇඟිල්ලේ තියෙන කෙළවරේ තියෙන මේ ඇඟිල්ලේ තියෙන සෛලයටත් යනවා. ඒකෝර මේ පෙරහැරේ තියෙන ඔක්සිජන් කොහොමද මෙන්න මේ කෙළවර තියෙන සෛලය දක්වාම යන්නේ? මෙන්න මේ රුධිරයේ තියෙන රතුරු දිරාණු කියන බස් එකේ නැගලා. ඔය රතුරු දිරාණුවක් ගත්තාම රතුරු දිරාණුව පෙරහැරේදී ඔක්සිජන් එයාගේ ඇතුළට ගන්න. රතුරු දිරාණුවක් ඇතුළේ ඉන්නවා හිමොග්ලොබින් කියලා එකෙක්. එයාගේ ඇතුළේ ඉන්නවා හිමොග්ලොබින් කියලා එකෙක්. මේ හිමොග්ලොබින්ට පුළුවන් මේ එළියේ තියෙන ඔක්සිජන් පදවා ගන්න. එතකොට එයාට අපි කියනවා ඔක්සි හිමොග්ලොබින් කියලා. මෙන්න මේ ඔක්සිජන් හිමොග්ලොබින් එක වැදිලා ඔක්සි හිමොග්ලොබින් විදිහට හැදිලා දේහය පුරාම ඔක්සිජන් පරිවහනය කරන එක තමයි රතුරු දිරාණු වල කෘත්‍ය. එතකොට රතුරු දිරාණු මෙන්න මේ බස් එක වගේ. රතුරු දිරාණු බස් එකක් වගේ. ඊළඟ කවුද? මේ සුදු පාට මැරෝ සෙට් එක. සුදු පාට මැරෝ සෙට් එක වගේ තමයි රුධිරයේ ඉන්න සුදුරු දිරාණු. මොකද්ද මේ සුදුරු දිරාණු වලින් කරන්නේ? සුදුරු දිරාණු වලින් කරන්නේ අපේ දේහයට අපි දන්නවා එළියේ තියෙන එක එක අනවශ්‍ය දේවල් අපේ ශරීරයට ඇතුල් වෙනවා. එතකොට තමයි අපි ලෙඩ වෙන්නේ. ඒක උදාහරණයක් තමයි බැක්ටීරියා. එක එක බැක්ටීරියා జాතිය. අපි උස්ම ගන්නකොට එනවා අපේ කැම වලින් එනවා. ඒ වගේම තව එක එක විස බීජ ද්‍රව්‍ය දේවල්. අපි කියනවා ආගන්තුක ද්‍රව්‍ය. එළියෙන් එන දේවල්. මෙන්න මේ බැක්ටීරියා විස බීජ වගේ ආගන්තුක ද්‍රව්‍ය ආවහම ඒවට පහර දෙන විනාශ කරන්නේ මේ සුදුරු දිරාණු. සුදු මැරයෝ කියලා මතක තියාගන්න කිව්වේ ඒකයි. මැරයෝ මොකද කරන්නේ? Tamanට කරදර කරන්න එන කට්ටිය විනාශ කරන එකනේ කරන්නේ. එතකොට සුදුරු දිරාණු කරන්නේ ඔන්න ඔය කවුද? බැක්ටීරියා නැත්නම් විස බීජ වගේ බැක්ටීරියා එහෙම නැත්නම් විස බීජ වගේ දේවල් වලින් අපේ ශරීරය ආරක්ෂා කරගන්න එක තමයි. ඒවා විනාශ කරලා ශරීරය ආරක්ෂා කර ගැනීම තමයි සුදුරු දිරාණු වලින් කරන්නේ. ඒකෙදි ඒගොල්ලෝ ප්‍රධාන දේවල් දෙකක් පාවිච්චි කරනවා. පළවෙනි එක අපි කියනවා භක්ෂණය. භක්ෂණය කියන්නේ මේ මැරයොන්ට ගිහිල්ලා එක්ක පුළුවන් ෆේස් ටු ෆේස් ෆයිට් කරා. මුණට මුණ ෆයිට් කරා. ඒ කියන්නේ කෙලින්ම ගිහිල්ලා සෛලයේ ගිහිල්ලා අර බැක්ටීරියා සෛලයත් එක්ක හැප්පිලා බැක්ටීරියා සෛලය විනාශ කරනවා. අපි කියනවා භක්ෂණය කරනවා කියලා. අනිත් එක තමයි ප්‍රතිදේහ හදනවා. ප්‍රතිදේහ හදනවා කියන්නේ හරියට හැංගිලා ඉඳලා වෙඩි තියනවා වගේ. ඒ කියන්නේ සෛලයේ කෙලින්ම ගිහිල්ලා බැක්ටීරියා සෛලයත් එක්ක හැප්පෙන්නේ නැහැ. සෛලයෙන් හදනවා ප්‍රතිදේහ කියලා වෙනත් අලුත් ද්‍රව්‍ය. ඒ ප්‍රතිදේහ ටික ගිහිල්ලා අර බැක්ටීරියා සෛලය විනාශ කරනවා. ඒ කියන්නේ හැංගිලා ඉඳලා වෙඩි තිබ්බ වගේ මැරෙව ටික. හරිද? එහෙනම් සුදු මැරෙව කියලා මතක තියාගන්න පුළුවන් සුදු දිරාණු සෙට් එක. ඊළඟට කවුද? තුන්වෙනි වැඩේ තමයි පාර වහනවා. මොකක්ද මේ පාර වහනවා කියන්නේ? අපි දන්නවා
අපේ රුධිර නාලයක් හානි වුණොත්, ඒ කියන්නේ අපි කොහෙද හරි වැටුනොත් හරි කවුරු හරි අපිට ගැහුවොත් හරි මොකකට හරි අපේ අත කැපුණොත් හරි මොකද වෙන්නේ? අපේ මේ රුධිර වාහිනියක් හානි වෙච්ච ගමන් එළියට ලේ ගලාගෙන එන්න පටන් ගන්නවා. අපි කියනවා රුධිරය වහණය වෙනවා කියලා. එතකොට ඔන්න රුධිරය වහණය වෙද්දී රුධිරය වහණය වෙනවා කියන්නේ මෙන්න මෙහෙම තියෙන රුධිර නාලයක මොකද වෙන්නේ? මෙන්න මෙහෙම තියෙන රුධිර නාලයක සිදුරක් ඇති වෙනවා. මේ සිදුර දිගේ තමයි රුධිරය එළියට එන්නේ. එතකොට මෙන්න මේ රුධිරයේ කියන පට්ටිකා කියන දේවල් මොකද කරන්නේ? ඔන්න ඔය රුධිර වාහිනිය හානි වෙච්ච තැන එකතු වෙනවා. හානි වෙච්ච තැන එකතු වෙලා අපි කියනවා කැටියක් ඇති කරනවා කියලා. රුධිර කැටියක් ඇති කරනවා. රුධිර කැටයක් ඇති කරලා රුධිරයේ වහනය తాවකාලිකව නවත්තනවා. ඒ කියන්නේ මේ රුධිරය යන පාර తాවකාලිකව වහන එක තමයි පට්ටිකා වලින් කරන්නේ. රුධිර වහනයකදී රුධිරය කැටි ගැසීම මගින් රුධිර වහනය නැවැත්වීම තමයි පට්ටිකා වල කෘත්‍ය. ඔන්න එහෙනම් සුදු රුධිරාණු මොකද කරන්නේ? රතු රුධිරාණු මොකද කරන්නේ? පට්ටිකා මොකද කරන්නේ කියලා මේකෙන් මතක තියාගන්න ඕන. රතු පාර වැස්සක සුදු පාර මැරියෝ පැනලා පාර වහලා නැවැත්තුවා. රතු පාර පස්සේ කිව්වේ රතු රුධිරාණු, සුදු පාර මැරියෝ කිව්වේ අර බැක්ටීරියා විස බීජ විනාශ කරන සුදු රුධිරාණු, පාර වැහුවා කියලා කිව්වේ පට්ටිකා. පට්ටිකා වලින් තමයි රුධිර හානියක් වෙනකොට රුධිර වහනය වෙන්නේ නැතුව රුධිර කැටිය හදලා මේ පාර වහන්නේ. ඉතින් මේ වගේ ඔලේ විද්‍යාව ලේසියෙන් වෙනස් ක්‍රම වලින් මතක තියාගන්න වීඩියෝ ගැන දැනගන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේම පල්ලෙහා තියෙන අපේ WhatsApp channel එක. WhatsApp channel එකට අපි short note විදිහට මේවට හදපු notes upload කරනවා photos විදිහට. ඒව ඔයගොල්ලන්ට download කරගන්න අවශ්‍ය නම් අපේ WhatsApp channel එකට එකතු වෙන්න. ඒ වගේම ඔලේ විද්‍යාව කරන ඔයාගේ යාළුවෙක්ට මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා.